අවුරුදු 23යි ඉතින් මට ඉතින් පුතා ගැන ඉතින් මොකද කියන්න තියෙන්නේ වාට? පුතා ගැන ඉතින් මේ ලෝකෙට නැතුව මට වටිනවද? ඔන්න අපි නම් නුවරට ආවා. අපි කෙනෙක් දැන් සර්ප්‍රයිස් වෙන්න යන්නේ. අපි තාත්තා දැන් නුවරට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු කොහොම සතුටක් තියෙයිද බලමු ඉතින් තාත්තේ. කොහොමද ඉතින්? හිතුවේවත් නෑ මේ මගේ තාත්තා ඉන්න යාළුවෙක් හයි අපි බ්ලොග් එකේ ඉන්නේ දැන් නුවර මේ හින්දා වීඩියෝ එකක් දාන්න හැදුවේ මේ ඉතින් කවදා හිතුව දෙයක්ද මෙහෙම ඉතින් වාහනය ගන්න ඉතින් මාර සතුටුයි ඉතින් තාත්තට මොකද කියන්න තියෙන්නේ ජීවිතේටම සතුටක් වින්දා ඉතින් අවුරුදු 23යි ඉතින් මට ඉතින් පුතා ගැන ඉතින් මොකද කියන්න තියෙන්නේ වාට? පුතා ගැන ඉතින් මේ ලෝකෙට නැතුව මට වටිනවද? වචනෙත් ඇති ඉතින් ඇස්සට කඳුළුත් වෙනවා ගයිස් අද තාත්තට දුන්නා දැන් අපි ඇතොල් පාරක ඉන්නේ දැන් කුඹුරහල ඇති වල පල්ල කැලේ ග්‍රවුන්ඩ් එක දන්නවනේ එතනින් දකුණු පැත්තට දාපුවාම යන්න තියෙන්නේ තාත්තට දුන්නා බලමු ඉතින් බ්‍රේක් එක පාගෙන මෙතනින් අල්ලගෙන මේක පස්සට අන්න එහෙම D එකට දාන්න. ඊට පස්සේ බ්‍රේක් එක හිමීට අතාරින්න. හිමීට අතාරින්න. අන්න එහෙම. රේස් කරන්න ඕනේ. රේස් කරන්න එපා. ඔහොම රේස් කරන්න දෙන්නේ නැහැ. ඔහොම. බ්‍රේක් එක කකුල තියාගන්න. මේ වගේ සතුටක් ඉතින් ඔයාලත් දැන් හිමීට ඇස්ලේටර් දෙන්න. හිමීට අද තමයි ඉතින් කියන්නේ තමන්ගේම දෙයක් ඉතින් පදින්නේ සීට් බෙල්ට් එකත් කෑ ගහනවා මේ ෂෙල් එක දාගන්න තියන්නේ කමන්නේ හිමීට මේ තාත්ති